මා අද ධර්ම දේශනාවට කාරණා තුනක් හිතට ගත්තා. ඒ කාරණා තුන මේ වගේ එකක්. එකක් තමයි සෑයක් හදන පින කොයි වගේද? ඊළඟ එක තමයි දෙව්ලෝ යන්නේ කොයි වගේ අයද? ඊළඟ එක තමයි නිවන් දකින්නේ කොයි වගේ අයද? සෑයක පින කොයි වගේද? දෙවියන් අතරට යන්නේ කොයි වගේ අයද? නිවන් දකින්නේ කොයි වගේ අයද? මේ තමයි අද ධර්ම දේශනාවේ මාතෘකාව. සෑයක් හැදීමේ පින කොයි වගේද? එදා අපගේ ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ නික්ලේශී සංගරුවන් වහන්සේලා පිරිවරාගෙන අපගේ බුදුරජාණන් වහන්සේගේ සිවනෙල්ල බඳු අග්‍ර උපස්ථායක දුටුගමන් මිනිසුන්ගේ දුක් දුරවන හඳක් වගේ මුව මඩලක් ඇති මගේ ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍ර ධාතුව රැගෙන බරණැස තෝදීය ගම හරහා වඩිනවා. බරණැස චාරිකාවේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ප්‍රධාන පාරක යනවා කියලා නෑ. කොඹුරු මැදින්, කැලෑ මැදින් එහෙම යන්නේ. අපිත් සමහර වෙලාවට ওই වන්දනාවේ ගිහිල්ලා ඉන්දියාවේ ගියාම සමහර සිද්ධාස්ථාන වඳින්න ගොඹුරු මැදින් යනවා. අනේ ඉස්සර මතක් වෙනවා. මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන් වහන්සේලා පිරිවරාගෙන අර කහ පාටට පැහුණ කුඹුරු යාය මැදි කසාවත් දරාගෙන යනකොට කොයි වගේ තියෙන්නද? නීල වර්ණ කෙත්යාය මැද මගේ බුදුරජාණන් වහන්සේ සංගරුවන් වහන්සේලා පිරිවරාගෙන වඩිනකොට කොහොම වෙන්න ඇතිද කියලා හිතට මොනවද දැනෙනවා. තින් බුදුරජාණන් වහන්සේ කුඹුරු යායක් මැදින් එදා වැඩියා. ගොවියේ කුඹුරක් කොට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක නැවතිලා අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා, පින්වත් ආනන්ද, ආන්නර කුඹුරු කොටන ගොවි මහත්තයාට ගොවිතුමාට එන්න කිව්වා ගොවියට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අර නියර මැදින් ගිහිල්ලා, පින්වත, අපගේ ශාස්ත්‍රෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබට අමතනවා. දැන් මේ මිනිස්සයා මඬ ගොඩේ දැන් මා කුඹුරු කොට ඉන්නවා කියන්නේ මඬ මූණේ මඬ ඉහිලා. සමහරට එතනම උදැල්ල තියලා අර වතුරෙන් මතයි මූණයි හොදාගෙන එන්න ඇති. ඒ මිනිස්සයා කුඹුරෙන් ගොඩට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට එහා පැත්තේ පොඩි පස් කන්දක් වගේ තියෙනවා. තැන. එතෙන්ට හොඳට වැන්දා. බුදුරජාණන් වහන්සේට වැන්දේ නැහැ. දැන් දෙවියන් බබුන් සහිත ලෝකයා අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ සිප ගනින්දී අර ගොවියා අර පස් කන්දට වැන්දා. බුදුරජාණන් වහන්සේට වැන්දේ නැහැ. පස් කන්දට වැන්දලා එතන හිටගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත, මේ ඇයි මෙතෙන් වඳින්නේ? දන්නේ නැහැ ශ්‍රමණයන් වහන්සේ. දැන් ඔබ වඳින්නේ අපේ પરම්පරාවේ ඉඳලා කටකතාවක් එනවා මෙතෙන්ද වඳින්න ඕන කියලා. අපි වඳිනවා. ඔය සමහර තැන්වලදී යද්දි සමහර ගස්වලට ඔයගන් විශාල නුග රුක්ෂ සමහරවිට මිනිස්සු හිසපාත් කරලා වැඳගෙන යනවා. කයින් හරි ඇහුවොත් ඇයි වැන්දේ? මොකටද වැන්දේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, දැන් ඔබ දන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේලාටත් සිතවිල්ලක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ අහන ප්‍රශ්න වලට මේ ගොවියට පැහැදිලිව උත්තර දෙන්න බෑ. හැබැයි අපිට සිතේ සැකයක් තියෙනවා, බුදුරජාණන් වහන්සේ ඉදින් ඇයි මේ මිනිස්සයා පස් කන්දකට වැන්දේ? බුදුරජාණන් වහන්සේ ගොවියට වදාලා, බොහොම හොඳයි උපාසකය, බොහොම හොඳයි. මෙතෙන් හැමදාම වඳින්න කිව්වා. දැන් අර ස්වාමීන් වහන්සේලාට පුදුමයි, ඇයි මෙතෙන්ද වඳින්න කිව්වේ?
බුදුරජාණන් වහන්සේ විලාවේ දේශනා කරන පින්වත් මහණෙනි, මේ මහා භද්‍ර කල්පේ තුන්වෙනුව පහළ වී වදාළ ඒ භාග්‍යවත් අරහත් කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රංවන් රං ධාතු ස්තූපේ තිබුණේ මෙතන. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන් තැන් වල ස්තූප නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා ඒක ඝන වුණා. ඒක ඝන වුණා